ආයිබෝවන්. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ ආකාරයට පිරිපුන් නිරෝගී නයිමිරිස් පැළ තවන් තැටියේ වර්ධනය කර ගැනීමට මූලිකව පස්මාධ්‍ය සකස් කරගන්නා ආකාරයයි. ඒ සඳහා අපි වර්ග කිහිපයක එකතුවක් යොදා ගන්නවා. බොහෝ අය විවිධ ආකාරයේ පස්මාධ්‍ය සකස් කරනවා. මං අද ඔයාලට කියලා දෙන්නේ අප විසින් පැළ නිෂ්පාදනය සඳහා මාධ්‍ය සකස් කරන ආකාරය. මේ සඳහා අපිට මෙන්න මේ විදිහට හොඳින් කරකරගත් කරදහය අවශ්‍ය වෙනවා. ඒ වගේම ප්‍රධානම කොටසක් ලෙස හොඳින් සෝදාගත් කොහොබත් යොදා ගන්නවා. එහි තියෙන කහට ඉවත් කිරීමට හොඳට හෝදලා තමයි ගන්න ඕනි. ඒ වගේම කොහොබත් වල තියෙන දිග කෙඳි ඉවත් කරගන්න පුළුවන් නම් තවන් තැටිය පුරව ගන්නකොට තවත් පහසු වෙනවා. ඊළඟට අපි මාධ්‍ය කොටසක් ලෙස වැලිත් යොදා ගන්නවා. තව කොටසක් විදිහට මතු පිටපස් යොදා ගන්න පුළුවන්. කොම්පෝස් පොහොර කවලම් කර තම්බාගෙන හොඳින් ජීවාණුවරණය කරගත් මතු පිටපස් තමයි යොදා ගන්න ඕනි. පස් හොඳින් ජීවාණුවරණය කරලා ගන්න කියන්නේ එහි ඇති දිලිර හා බැක්ටීරියා විනාශ කරගන්න. එවිට තවන් කාලයේදී පුංචි පැළවලට ඇතිවෙන්න පුළුවන් රෝග අවදානම අඩු වෙනවා. පස් ගන්න අපහසු අයට මතු පිටපස් නැතුව කොහොබත් කරදහය වැලි මේ වර්ග 3 විතරක් යොදාගෙන මාධ්‍ය සකස් කරගන්න පුළුවන්. අද මම ඔයාලට බලා ගන්න මතු පිටපස් මේ මාධ්‍ය සකස් කිරීම සඳහා යොදා ගන්නවා. හරි, දැන් අපි බලමු කොටස් වර්ග කොහොම ප්‍රමාණයකින්ද ගන්න ඕනි කියලා. මූලිකව කොහොබත් කොටස් 4ක්. කොහොබත් ප්‍රධාන මාධ්‍යයක් ලෙස යොදා ගන්නවා. පැළය ගලවා ගැනීමට පහසුයි වගේම දිලිර ආසාදන වැළඳීමේ හැකියාව අඩුයි. මීළඟට කරදහය එක් කොටසක් යොදා ගන්න. මතු පිටපස් කොටස් භාගයක්, වැලි කොටස් භාගයක්. මේ වර්ග සියල්ල හොඳින් කවලම් කර ගන්නවා. දැන් අපි තවන් තැටිය පිරවීමට මාධ්‍ය සකස් කරගෙන අවසන්. මේ සඳහා අපි සිදුරු 128 තවන් තැටිය යොදා ගන්නවා. සිදුරු 105 වුණත් ඔයාලට යොදා ගන්න පුළුවන්. අපි සිදුරු 128 යොදා ගන්නේ පැළ වැඩිපුර ප්‍රමාණයක් තවන් දැමීම සිදු කරන නිසාත් ඉඩ කළමනාකරණය කරගන්න හා ප්‍රවාහනය ඇති පහසුවට. අපි සකස් කරගත්ත තවන් මාධ්‍යයෙන් තවන් තැටිය හොඳින් පුරව ගන්නවා. සිදුරු තුලට වගා මාධ්‍ය හොඳින් ඇතුළු වන්නට පළමු පිරවීමෙන් පසු නැවත සිදුරු වල මාධ්‍ය තද කිරීමක් කරන්න ඕනේ. මේ සඳහා අපි එවැනිම තැටියක් යොදා ගන්න අතර ඔබට පහසු මෙවලමක් යොදා ගන්න පුළුවන්. තවන් මාධ්‍ය පුරවාගත් පසු බීජ තැන්පත් කිරීමට පෙර කැප්ටාන් දිලිරනාශකයේ එහි සඳහන් මාත්‍රාවට
වතුරෙහි දියකර තවන් තැටිය තෙත් වෙන්නට මල් බාදියෙන් වක් කරන්න. දින 1හමාරකින් පසු බීජ තැන්පත් කිරීම සිදු කළ හැකියි. ඒ අනුව දින 1හමාරකින් පසු බීජ නිවැරදිව තවන් තැටියේ තැන්පත් කරන ආකාරය ඇතුළත් පුංචිම පුංචි වීඩියෝ එකකින් නැවත හමු වෙමු. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ පැළ යොදා කරන වගාවල් නැරඹීමට දිර්ස් ප්ලාන්ටේෂන් Facebook පිටුවට පිවිසෙන්න.